වෙලාව උදේ 9යි. මව්පියන්ට වෙනස්ම උදෑසනක් වෙනස්ම වැඩක් සූදානම්. මගේ නම ලක්ෂිකා කුරේ. ටීචර් එන්නකෝ අපිට මේ පේරන්ට්ස් මීටින් එකක් තියෙනවා කියලා අපි දන්නෙත් නෑ. මොකද හේතුව කියලා. எந்த தப்பும் பண்ண மாட்டா சமத்தான பொண்ணு ஆனா இன்னைக்கு வர சொன்ன காரணத்தை பத்தி நமக்குள்ள ஒரு கொஞ்சம் கியூரியாசிட்டி கூடி இருக்கு. எக்ஸைட்டிங்கா இருக்கு. தெரியல. அது டீச்சர் இன்னைக்கு கிவ் பேரண்ட்ஸ் மீட்டிங் එක. Good morning ළමයි. Sorry. මට වැරදුනා. Good morning parents. ඔයාලා කල්පනා කරන්න ඇති නේද ටීචර් අයියාද අම්මලාට එන්න කිව්වේ කියලා. අද මම ඔයාලට පොඩි ටෙස්ට් එකක් දෙන්න යන්නේ. තියෙන්නේ පොඩි සිම්පල් ටෙස්ට් එකක්. ඔයාලගේ නම ලියන්න තියෙන්නේ. දැන් නම් පොඩි හිනාවක් ආවා. පොඩි කන්ඩිෂන් එකක් තියෙනවා. මම ඔයාලට මෙන්න මේ වගේ පේපර් එකක් දෙනවා හැමෝටම. ඒ පේපර් එකේ මේ රූල් දෙක මැද තමයි ඔයාලට ලියන්න තියෙන්නේ. මේ හැම දෙයකටම ඔයාලට තියෙන විනාඩි 5යි. දැන් හැමෝම තමන්ට ලියන්න හුරු අත උස්සන්න බලන්න මට. දැන් ඔයාලා ලියන්න ඕනේ මොන අතින්ද? ඔයාලට ලියන්න පුරුදු නැති අතින්. 1 2 3 start. තව අපිට විනාඩියක් තියෙන්නේ. හරි. දැන් අපිට කාලය අවසానයි. මම එන හැමෝගෙම එකතු කරනවා. මට විනාඩි 2ක් දෙන්න මම මේ ඔක්කොම චෙක් කරලා කියන්න හැමෝටම එන. Thank you. මෙන්න ප්‍රතිඵල. අපි දෙන්න ලොකු දෙයක් ඉගෙන ගත්ත එකෙන් අනිවාර්යෙන් ලොකු වෙනසක් තියෙනවා මේ මීට කලින් කරලා නැහැ වගේ නිකන්. ஆனால் இது ஒப்போசிட்டாக நாங்கள் பழக்கப்படாத ஒரு கையால் எழுதின விஷயம் மிக சரியான கஷ்டமாக இருந்தது. ඉතින් ඔයාලට තේරෙනවද ඔයාලා බබාලාත් ওই වයසේදී මුලින්ම කරන්නේ දේවල් කවදාකවත් කරලා නැති දේවල් කියලා? ළමයෙක් ඉස්සෙල්ලාම ලියනකොට ඒ කොච්චර අමාරුද කියලා තේරෙන්නේ දැන් තමයි. පුංචි හිතට කොහොමද ඒක දරාගන්නේ කියන එක ඇත්තටම ඒක හිතාගන්න බැරි වුණා. පෙර පාසල් යන වයස අවුරුදු 4ට වැඩි දරුවන් අලුත් ස්කිල් එකක් දිනපතා ඇති කරගත යුතුයි. ඔබේ පෙර පාසල් වයසේ දරුවාට දිනපතා මේ වගේ අලුත් අභියෝගවලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් මේ අලුත් ලෝකේ ජය ගන්න ඉගෙනුමට ක්‍රියාශීලී වර්ධනයට ඔබේ දරුවා නිසි පෝෂණයකින් සූදානම්ද?